ලංකා නිවුස් දවසේ පුවත් සමගින් ඔබ හා එක්වන මම රශිකා හෙන්නායක. පිරිවය ආවරණය කෙරෙන විදුලි සහ ඉන්ධන මිලකරණය නැවත ස්ථාපිත කිරීමට රජය කටයුතු කරමින් සිටින බව ජනාධිපති අනුකුමාර දිසානායක මහතා ජාත්‍යන්තර මුල් අරමුදල වෙත දන්වා තිබේ. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ එම අරමුදල වෙත ලිපියක් යොමු කරමිනි. ජාත්‍යන්තර මුල් අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය වැඩසටහනේ 5 වෙනි සහ 6 වෙනි සමාලෝචන සම්පූර්ණ කරමින් ඒ සඳහා අනුමැතිය ලබා දීමට මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය මැයි 27 වෙනිදා පියවර ගත්තේය. ඒ අනුව ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්තිය හා ප්‍රතිසංස්කරණ වලට සහාය වීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 695ක මුදලක් හිමි විය. ඊට පෙර ඉකුත් මැයි 13 වෙනිදා මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුකුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ යන මහතුරුන්ගේ අත්සන්ද සහිතව ලිපියක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරිය වෙත යොමු කර තිබූ බවට තොරතුරු වාර්තා වේ. එහි දැක්වෙන්නේ IMF වැඩසටහනේ පූර්ව ක්‍රියාමාර්ගයක් වන පිරිවැය ආවරණය කෙරෙන විදුලි සහ ඉන්ධන මිලකරණය නැවත ස්ථාපිත කිරීමට රජය කටයුතු කරමින් සිටින බවයි. මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීමට ඍජු විදේශ ආයෝජන රැගෙන ආයුතු බව ජනාධිපති අනුකුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා පැවසුවේ කලාපයක් හිමත් වන අර්බුද හේතුවෙන් ඩොලර් සංචිත පිළිබඳ ගැටලු ඇතිවෙමින් පවතින බවත් ඒ සඳහා මුහුණ දීම සඳහා යම් සැලසුමක් අවශ්‍ය වන බවයි. ඒ සඳහා ඍජු විදේශ ආයෝජන මෙරටට රැගෙනීම සඳහා අත්‍යවශ්‍ය බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ සඳහා පවතින බාධාවන් ඉවත් කිරීම සඳහා මේ විට අවධානය යොමු ඇති බවයි සඳහන් කළේ. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද පසුරේ මධ්‍යම අධිවේගී මාර්ගයේ තෙවන කොටසේ දෙවන අතියරේ රමුකන සිට ගලගෙදර දක්වා කොටසේ ඉදිකිරීම් කටයුතු සඳහා එක්වෙමිනි. එහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසුවේ ආයෝජකයින්ට ආයෝජන ආරක්ෂක පනතක් ඉදිරියේදී ඉක්මනින් පාර්ලිමේන්තුවේදී සම්මත කිරීමට සැලසුම් කර ඇති බවත් මෙරට අපනයන වලින් 25% එක්සත් ජනපදයේ පදනම් කරගෙන පවතින බැවින් එම අපනයන තවත් රටවල් ගණනාවක් කර විවිධාංගීකරණය විය යුතු බවයි පෙන්වා දුන්නේ. ජනවාරි මාස ආරම්භයත් සමග මේ දක්වා මෙරටට පැමිණි සංචාරකයන් ගණන දසලක්ෂ ඉක්මවා තිබේ. ඒ අනුව ජනවාරි 1 වෙනිදා සිට ඊයේ දින දක්වා වන විට සංචාරකයන් ගණන දසලක්ෂ 10807ක් දක්වා වාර්තා වී ඇති බවයි සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ. පේදුරු තුඩුව සහ කාට්කෝවලම් ප්‍රදේශවලින් මුහුදු ගොස් අතුරුදහන් වූ දීවරින් සිව්දෙනා සොයා සිදු කරන මෙහෙයුම් කඩිනම් කරන ලෙස දීවර ජලද හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන් මහතා විසින් අදාළ අංශ වෙත උපදෙස් ලබා දී තිබේ. අමාත්‍යවරයා නාවික හමුදාව ඇතුළු සියලුම පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින්නේ අතුරුදහන් වූ දීවරින් ආරක්ෂිතව ගොඩබිමට රැගෙන ඒම සඳහා උපරිම අයුරින් කැපවෙන ලෙසයි. පසුගිය 27 වනදා රාත්‍රී 11ට පමණ බෝට්ටු දෙකකින් මුහුදු ගිය මෙම දීවරින් සිව්දෙනා ප්‍රදේශයේ පැවති තද සුළං තත්ත්වයේ හේතුවෙන් නැවත වෙරළට පැමිණෙන්නට නොහැකිව මෙලෙස අතුරුදහන් ඇති බවයි පොලිසිය සැකපළ කරේ. මරණ දඬුවම නියම වූ සිරකරුවෙකු වසපානය කිරීම හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝලට ඇතුළත් කර තිබේ. සිරමදිරියේ වැසිකිළිය තුළදී මෙම පුද්ගලයා මෙලෙස වසපානය කර ඇති බවයි වාර්තා වන්නේ. ඝාතන චෝදනා සම්බන්ධයෙන් වාදකරුවෙකු වීම හේතුවෙන් මොහුට අද නුවරඑළිය මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කර තිබේ. මෙම පුද්ගලයා ඇතුළු සිව් දෙනෙකුට මෙලෙස මරණ දඬුවම නියම කර ඇති බවයි සඳහන් වන්නේ. වැටුප් සහිතව වැඩතහනමට ලක්ව සිටින රියදුරන් පිළිබඳ සාකච්ඡාවක් ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාර්ක සභාවේදී පසුගියදා පාර්ලිමේන්තුවේදී සිදුවිය. ඒ ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ සභාපතිත්වයෙන් එම කාර්ක සභාව රැස් වූ අවස්ථාවේදී විවිධ විනය ගැටලු හේතුවෙන් රියදුරන් 400ක් 500ක් පමණ වැඩතහනටම ලක්ව සිටින බවයි ඔවුන්ගෙන් ඇතැම් රියදුරන් තවමත් වැටුප් ලබා ගනිමින් සිටින බවයි පැමිණි නිලධාරීහු පෙන්වා දුන්නේ. විවිධ නීතිමය තත්ත්වයන් යටතේ අධිකරණ ක්‍රියාමාර්ග නිසා මෙලෙස වැටුප් ගේම සිදුවන බවත් එසේ වැඩතහනට ලක්ව සිටින ඇතැම් රියදුරන් පෞද්ගලික බස් රථවල රියදුරු වෘත්තියේ යෙදෙමින් ආදායම උපයන බවත් නිලධාරීහු වැටිතුවටත් ප්‍රකාශ කළහ. මේ පිළිබඳ දීර්ඝ සාකච්ඡාවක් කිරීමෙන් අනතුරුව අවශ්‍ය නීති උපදෙස් කඩමින් ලබාගෙන විනය ක්‍රියාමාර්ග ගැනීමේ ක්‍රමවේද සම්බන්ධයෙන් නැවත සලකා බලන ලෙස අමාත්‍යවරයා විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී. දෙමටපුර චමින්දගේ ගෝලයෙකු බවට සැක කෙරෙන පොලිසියට අවශ්‍ය සිටි සැකකරුවෙකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5ක් සමග නාවලපිටිය පොලිසිය විසින් අද අත්අඩංගුවටගෙන තිබේ. පාදුක්ක ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරු නාවලපිටිය පල්ලේගම ප්‍රදේශයේ සිටින බවට ලද තොරතුරක් මත නාවලපිටිය පොලිස් නිලධාරීන් විසින් සිදු කළ වැටලීමකදී මොහුව අත්අඩංගුවටගෙන තිබේ. කෙසේ වෙතත් මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔහු විසින් පොලිස් නිලධාරීන්ට පහර දීමක්ද සිදු කර ඇති අතර එහිදී එක් නිලධාරියෙකු තුවාල ලබා නාවලපිටිය මූලික රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.
මොඩර්නගල සියබලාඩුව ප්‍රධාන මාර්ගයේ 31 හන්දිය ප්‍රදේශයේ අද දහවල් ලංගම බස් රථයක් මාර්ගයෙන් ඉවතට බැන පෙරළී අනතුරක් සිදුව තිබේ. මාධ්‍යට වාර්තා වූයේ බස් රථයේ මාර්ගයෙන් ඉවතට පැන බෝක්කුවට පෙරළී යාමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි. එම අනතුරෙන් තුවාල ලැබූ 26 දෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ. තුවාලකරුවන් මොණරාගල දිස්ත්‍රික් මහරෝලට ඇතුළත් කරනු අතර කාන්තාවන් 11ක් පිරිමි පුද්ගලයන් 15ක් ඒ අතර වෙයි. තුවාලකරුවන් අතර මාස 5ක් පමණ වයසදී කුඩා පිළිඳිකුද සිටින බවයි වාර්තා වන්නේ. කොළඹ පාරිභෝගික මිලදර්ශකයේ වාර්ෂික ලක්ෂ්‍ය වෙනස මගින් මනු ලබන මතුපිට උතමනය 2026 මැයි මාසයේදී තවදුරටත් ඉහළ ගොස් තිබේ. ඒ අනුව වාර්ෂික ලක්ෂ්‍ය පදනම මත මතුපිට උද්දමනය 2026 අප්‍රේල් මාසයේ වාර්තා වූ 5.4ට සාපේක්ෂව 2026 මැයි මාසයේදී 5.5ක් දක්වා සුළු වශයෙන් වැඩි වී තිබේ. වාර්ෂික ලක්ෂ්‍ය පදනම මත ආහාර උද්දමනය 2026 අප්‍රේල් මාසයේදී වාර්තා වූ 2.8 සිට 2026 මැයි මාසයේදී 0.9ක් දක්වා පහළ ගොස් තිබේ. වාර්ෂික ලක්ෂ්‍ය පදනම මත ආහාර නොවන උද්දමනය 2026 අප්‍රේල් මාසයේදී වාර්තා වූ 6.8 සිට 2026 මැයි මාසයේදී 7.8ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙවර වෙසක් උත්සවයට සමගාමීව කොළඹ නගරයේ පැවැත්වෙන නියමිත වෙසක් කලාප තොරණ හා පහන් කූඩු ප්‍රදර්ශනය වෙනුවෙන් කොළඹ නගරය තුළ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිසිය සඳහන් කරයි. කොළඹ නගරයේ මූලික කරගෙන කොළඹ කොටුව පිටකොටුව කොම්පාජි වීදිය මරතහන කොල්ලුපිටිය බබල්පිටිය කුරුඳුවත්ත දෙමටකොඩ මෝදර යන පොලිස් වසම් තුළ මෙම වෙසක් කලාප හා වෙසක් තොරණ පැවැත්වෙන අතර එම නගරයේ මූලික කරගෙන මෙම විශේෂ රථවාහන සැලැස්ම ක්‍රියාත්මක කරන බව මහජනතාවට පොලිසිය දැනුම් දෙයි. ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ මුදල් අවිභාවිතා කළ බව කියන සිද්ධියකට අදාළව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ. කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසිංහ මහතා විසින් මෙම නියෝගය නිකුත් කර ඇත්තේ නීතිපති උපදෙස් මත පොදු දේපොළ පනත යටතේ සැකකරුවන් නම් කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අධිකරණයට දැනුම් දීමෙන් අනතුරුවයි. මෙම සිද්ධියට අදාළව හිටපු සංචාරක ප්‍රවර්ධන කාර්යාංශ සභාපති බාෂර් ගුණරත්න සහ එහි හිටපු කළමනාකර අධ්‍යක්ෂ රූපී ජව්ෆර් නමැති පිරිසක්ද සැකකරුවන් ලෙස නම් කර තිබේ. චීනයේ නැගෙනහිර ශින්ජියන්ගි ටර්පන් නගරයේ අසල රික්ටර් මාපකයේ 5ක භූකම්පනයක් සිදු ඇති බවයි වාර්තා වන්නේ. එරට වේලාවෙන් අද පස්වරු 2:55ට පමණ මේ හටගෙන ඇති බවයි සඳහන් වන්නේ. ඒ සමගින් රාත්‍රී පුවත් නිමවට පත් වෙනවා. ඔබට සුබ රාත්‍රියක්.